ඉතින් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් වෙන වීඩියෝ වලින් වගේම මම අදත් ඔයාලට පුදුම සහගත හිතෙන වීඩියෝ එකක් ගේන්න අදහස් කරා. ඉතින් මේ වීඩියෝ එකකින් පෙන්වන්නේ ලංකාවේ තියෙන අති විශාලම සහ ශ්‍රේෂ්ඨම චෛත්‍යයක් වුණු ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ ඉදිකිරීමට හේතුපාදක වෙච්ච කතාවක් පිළිබඳයි. ඉතින් මෙන්න මේ විස්මිත වූ ස්තම්භය නොමැතිනම් සමහර විට මේ ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ දිනවෙන්නක් තිබුණා. ඉතින් ඒ ස්තම්භය මොකක්ද? ඒ කොයි වගේ දෙයක්ද? කවුද ඒක හදලා තියෙන්නේ? ඒකේ මොනවද සඳහන් වෙලා තියෙන්නේ? ඒ හැම දෙයක්ම එතෙන්ටම ගිහින් අපි කතා කරමු. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදේශ අනුව දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදි කරපු තැඹක් ළඟටයි. ඉතින් මේ තැඹේ සඳහන් කරන්නේ එතුමාගේ මුණුබුරෙක් වෙන දුටුගැමුණු කුමාරයා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ නිර්මාණය කරනවා කියලා බ්‍රාහ්මීය අක්ෂර වලින් කොටලා තියෙන තැඹක් ළඟටයි. ඉතින් මේ ඒ තැඹද එහෙම නැත්නම් වෙනත් තැඹක්ද? ඉතින් මේ ගැන අපි කතා කරමු මේ තැඹ ආසන්නයටම ගිහිල්ලා. වසර 140කට විතර පස්සේ දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරලා මහා සෑය හදන්න භූමිය හොයනකොට මෙන්න මේ ගල් තැඹ හමු වෙනවා. Tamanගේ මුත්තණුවන් කරපු ඒ සටහන දැකලා රජතුමා පුදුමයටත් ලොකු භක්තියකටත් පත් වුණා කියලා මහා වංශයේ සඳහන් වෙනවා. හැබැයි මහා සෑයේ අත්තිවාරම දානකොට මේ තැඹ හරියටම මැදට බාධාවක් වුණා. ඒ නිසා රජතුමා මෙන්න මේ ගල් තැඹ එතනින් ඉවත් කරලා මළුවේ වයඹ දෙසින්, ඒ කියන්නේ මෙන්න මේ ස්ථානෙන් නැවත පිහිටෙව්වා. අදටත් ඔයාලා රුවන්වැලි සෑය වඳින්න ගියොත් මළුවේ වයඹ පැත්තෙන්, ඒ කියන්නේ මෙන්න මේ ස්ථානෙන් මෙන්න මේ සුවිශේෂී ගල් තැඹ දැක ගැනීමට පුළුවන්. මේක දැක්කම අපිට මතක් වෙන්නේ අතීත රජදරුවන් තුල තිබුණු ඒ ශ්‍රද්ධාව සහ අනාගතය ගැන තිබුණු දැක්ම නෙමෙයිද? දේවානම්පියතිස්ස රජතුමා මේ ගල් තැඹ පිහිටුවීමෙන් අදහස් කරලා තියෙන්නේ මේ භූමිය වෙනත් කිසිම ඉදිකිරීමක් සඳහා පාවිච්චි නොකර අනාගතයේදී කරන මහා නිර්මාණය සඳහා වෙන් කරපු පූජනීය කලාපයක් බව තහවුරු කිරීමටයි. ඉතින් රාජ් සෝමදේවයන් පෙන්වා දෙන විදිහට ලංකාවේ ලිඛිත ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි එකට මුණ ගැසෙන දුර්ලභ අවස්ථාවක් තමයි මේ ගල් තැඹ. ඉතින් අවුරුදු 100 ගණනක් තිස්සේ මේ අනාවැකිය රැකගෙන ඒ භූමිය ආරක්ෂා වෙලා තිබීම ඇත්තටම හාස්කමක් වගේ දෙයක්. ඉතින් දුටුගැමුණු රජතුමා විසින් ලංකාව එක්සේසත් කරලා මේ තැඹ දැකලා මෙතන ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ ඉදි කරනවා. ඉතින් මේ ඉදි කරන්න හේතු වෙච්චි මේ ඒ තැඹද. ඉතින් මහාචාර්ය රාජ් සෝමදේවයන් පෙන්වා දෙන්නේ මෙන්න මේ තැඹ අතීතයේ පූජා නගරය සැලසුම් කිරීමේදී මධ්‍ය ලක්ෂයක් විදිහට භාවිත කරපු තැඹක් විදිහට එතුමා සඳහන් කරනවා. මොකද ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ ඉදි කරනකොට ඒ තැඹ අයින් කරලා එතන ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ ඉදි කළා යයි සඳහන් කරනවා. ඉතින් කෙසේ නමුත් මේ සුවිසල් තැඹ දිහා බලනකොට අපිට ඒ අතීතයේ ඒ තාක්ෂණය සහ ඒ ප්‍රෞಢත්වය ඉතාමත් ආකර්ෂණීය විදිහට බලා ගන්න පුළුවන්. ඉතින්
මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහස රුවන්වැලිසෑ මළුවේ ගල්ටැඹ යනු අනුරාධපුර මහානගර සැලසුමේ පූජනීය මධ්‍ය ලක්ෂය සලකුණු කළ ප්‍රධානම තාක්ෂණික මෙවලම බවයි. ඊළඟ වතාවේ ඔයාලා අනුරාධපුරේ ගිහින් රුවන්වැලිසෑය වඳිනකොට මළුවේ තියෙන මේ ගල්ටැඹ ළඟ මොහොතක් නතර වෙන්න. ඒක දිහා බලාගෙන හිතන්න මේ ගල පිටුපස තියෙන්නේ අවුරුදු දහස් ගණනක විශ්වාසය සහ අනාවැකියක් කියලා. අපේ උරුමය කියන්නේ නිකම්ම ගල් කැටයමක් නෙවෙයි. ඒවායේ තියෙන්නේ අපේ අනන්‍යතාවයමයි. මේ වගේ වැදගත් තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.